ඔයාගේ අල්මාරියේ තියෙනවද කවදා හරි දවසක ඔයා shopping කරලා long sleeve dress එකක් ගෙනල්ලා ඔහේ අඳින්නේ නැතුව long sleeves අඳින්න බෑ ටිකක් අමාරුයි කියලා දාලා තියෙන. එහෙම කරන්න එපා. ඔයාට පුළුවන් ඒක අද මෙන්න මේ විදිහට adjust කරගෙන අඳින්න. බලමු කොහොමද කරන්න කියලා. ඔයාට පුළුවන් ඔයාගේ dress එක sleeveless dress එකක් බවට පත් කරගෙන අඳින්න. ඊට පස්සේ sleeves දෙකෙන් මෙන්න මේ වගේ ඔයාගේ බබාට ජීන්ස් එකක් එහෙම නැත්නම් පෑන්ට් එකක් මහගන්න පුළුවන්. බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදිහට ස්ලීව්ස් දෙක අරගෙන එක මත එක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කට් එකක් දාලා ඔයාට පුළුවන් එක සයිඩ් සීම් එකක් මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම කට් කරලා ගෝල්ෆි එක කට් කරගන්න. ඊට පස්සේ ඒ කොටස ගෝල්ෆිය මහගන්න විදිහට මහගෙන ඉන්නට මෙන්න මේ වගේ ඉලාස්ටික් එකක් දාගන්න. හරිම ලේසි easy method එකක් ඔයාට බබාට ජීන්ස් එකක් මහගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි නීට් එකට මේක කරගන්න. ඔයාගේ ෆ්‍රොක් එක අඳින ගමන් ඔයාගේ බබාට මේ ජීන්ස් එක අඳගෙන යන්න පුළුවන්. මං හිතනවා ඔයාට වැදගත් අයිඩියා එකක් වෙයි මේක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඔයාට අරන් ඉන්නේ ඔයාට ගොඩාක්ම ප්‍රයෝජනවත් කියලා මම හිතන හින්දා.